です。ヤンキーです。මේකයි ඔයාලා කැපවීම තියෙන්න ඕනේ. ඉතින් කොහමද ඔයාලට අපි හිතනවා ඔයාලා හොඳින් ඉන්නවා කියලා. කලින් පාර වීඩියෝ එකේ මම පොරොන්දුන විදිහටම ඔන්න අපි ටෝකියෝ වැකේෂන් එකේ පාර්ට් 2 එක ගෙනල්ලායි තියෙන්නේ. මේ ඉන්න මගේ යාළුවෙක්. ඉතින් මං එයාලගේ ගෙදර තමයි නැවතිලා හිටියේ. ඉතින් අපි එදා රැයට කෑවේ කොත්තු. විශේෂයෙන්ම කිව්වොත් ඉන්දියාපු කොත්තු. ඉතින් මේ ඉන්නේ යාගේ ලස්සන බව්වා. මේ බල්ලත් එක පිස්සු කෙලින අතරේ යුකි ඉතින් හිටියේ එයාගේ යාළුවත් එක්ක මාර ලස්සන වැඩක් කරන ගම. ඉතින් ඔයාලම බලන්නකෝ මේ මොකද්ද කියලා. මේ ඇවිල්ලා එයාලා මේ කාසි වලින් මුදු මාල වගේ හදන තැනකට ගිහිල්ලා මෙයාලා ඒ වර්ක් එකක් කරන එක තමයි මේ තියෙන්නේ. これで今十分力かけられましたので、おお、すごい、すごい。はい、OK です。早っ。私もついた。ついでにみたいなことで、夏休みとか。දැන් මේ ඔයාලා යුකි පෙන්නන්නේ එයා හදපු මුද්ද. ඒ වගේම මේ තියෙන්නේ එයා හදපු බ්‍රේස්ලට් එක. ලස්සන නේද ඒක? ඉතින් යුකිගේ යාළුවයි උදෙන්ම නැගිටලා එයාට ගිහලා තියෙන ලස්සන පාක් එකකට. මේ තියෙන ඉතින් යාළුවේ බෝට්ටුව පදින ගම. පස්සේ යුකිලා ගිහලා තිබ්බ ලස්සන සත්තුවත් එකට. මේ සත්තුවත් මාර ලස්සන සත්තු ටිකක් ඉන්නවා. ඔයාලා බලන්නකෝ. この高さから産み落とされる赤ちゃんすごい。すごいね。 කලින් දවසේ රෑ මගේ යාළුවගේ පව්ව මම යුකිට පෙන්නුවා. ඉතින් යුකි මාර ආසාවෙන් හිටියා එයාව බලන්න ඕනි කියලා. දැන් ඉතින් අපි හව යුකිව අරන් යන්න. පේන්නේ අතේ හරියට. はじめまして。 නමස්තේ. යන්කීです。怖い。誘拐されてる。 首を。 耐えたね。耐えたね。ベビー気をつけてね。そういえば自分のいつもの場所。誰顔で顔で。誰がよ。ලංකාව කියලා වෙනසක් නෑ. ජපානේ බල්ලෝ තිබු ඕපුදුපයක් දැක්කොත් ඉවරයි ඉතින්. බලන්න මේ බල්ලා බලාගෙන ඉන්න විදිය මාර ලස්සනයි. ඇත්තට කිව්වොත් දාලා යන දුකයි මේ බව්වව. කොහොමද දැන් අපිට යන්න ඕනේ. ඒ හින්දා ඉතින් බායි අපි ආයේ හම්බුනේ කියලා මගේ යාළුවට මම තෑන්ක් යූ කරලා අපි ඔන්නේ ගියා ට්‍රේන් එකට. ඒ යනකොටම ඉතින් මගේ අතිජාත යාළුවෙක් හම්බුණා ඉතින් ටෝකියෝ වලදී ඉතින් හෙලෝ ගයිස් කොහොමද ඔයාලට ඔන්න අපි ආපහු ආවා. ඉතින් ඔයාලා දකින්න ඊයේ දවසේ අපි දෙන්නගේ සිද්ධ වෙච්ච දේවල් ලස්සනයි නේ අර බව්වා. යුකි රින්ග් මිසෙතේ කාසියකින් ඔයාලා දකින්න ඇති වීඩියෝ ක්ලිප් එකක අනිසිකත්තනේ. ඉතින් අපි දැන් මේ ඉන්නේ ටෝකියෝ ස්ටේෂන් එකේ. අපි දැන් බඩගිනි. දැන් වෙලාව 3:00යි. අන්න මොකද සිතනේ? ඉකිවල් නෙමුතයි.
මෙයාට නිදිමතයිලු මෙයා හරියට ඉඳාගෙන නැහැ ඊයේ. යමු අද අපි දැන් කොහෙද යන්නේ කියලා බලමු කන්න. Oh, යුකීගේ මාකස. Wow. Wow. ඉතින් අපි දවල් කෑම ගත්තට පස්සේ අපි ගියා මේ ටෝකියෝ වල ප්‍රසිද්ධ ඩෙසර්ට් එකක් කන්න. මේක මාගම රසයි. මේක කව් ජී කියලා මොකක්ද එකක් තමයි නම. මේක මිල්ක් ෆ්ලේවර් එක තමයි ගොඩක් වෙන්නේ මාගම රසයි. මිල්ක් ඇන්ඩ් චීස් තමයි මේ මේන් එක. ඇත්තටම මාගම රසයි මේක කෑම. ඉතින් බලපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි අපේ vlog එක. ඉතින් අපි මේ දැන් ටෝකියෝ අපේ වැකේෂන් එක ඉවර වෙලා අපි මේ දැන් ගෙදර යන ගමන් ෆ්ලයිට් එකට නැගින ගමන් ඉන්නේ. thank you ඔයාලා හැමෝටම අපේ වීඩියෝ එක බලුවට. ඉතින් අඩුපාඩු තියෙනවා අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. ඒ වගේම ලයික් කරන්න අමතක කරන්නත් එපා. තව අන්තිමට කියන්න තියෙන අපිට තව subscribe 5000ක් තව චුට්ටයි. ඉතින් අනේ please guys තාම subscribe කරලා නැත්නම් අපිට ඉක්මනට subscribe කරන්න අමතක කරන්න එපා. අපි ලබන සතියේට අප අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් මතනේ